ඔන්න චිලස් අදත් පොඩි ජූස් එකක් තමයි හදන්න යන්නේ. මේකට මම දාලා තියෙනවා කෙසෙල් ගෙඩියක් දාලා තියෙනවා. ඒ වගේම අපි අපේ සුපුරුදු අයිටම් එකත් මේකට මෙන්න මේ විදිහට කෑලි කරලා අස්සට දාගමු. කරලා අපි බලමු අද මොකද්ද කරන්න යන්නේ. අද ගයිස් මං ගාව තියෙනවා ජින් කාලක් තියෙනවා. රොක්ලන්ඩ් එකේ ඩ්‍රයි ජින් කාලක් තියෙනවා. ඩ්‍රයි ජින් කාලයකට සෙට් වෙන්න වයිට් එකක් එහෙම තියෙනවා. අපි මේකත් හදලා මේකට මම තව ටිකක් දානවා සීනි දානවා කිරිපිට්ටියක් දානවා ඒ වගේ වතුර ටිකක් දාලා ෂේක් කරලා අපි එහෙනම් ගමු. එහෙනම් සෙට් වෙමු වීඩියෝ එකේදී. හරි චිලස් ඔන්න හරි ඔය විදිහට තමයි ඉතින් බලා ගන්න තියෙන්නේ. ගයිස් මම මේකට දැම්මා මයිලෝ දැම්මා කෙසෙල් ගෙඩියක් දැම්මා අපි අයිටම් එක දැම්මා සීනි දැම්මා වතුර දැම්මා හොඳට ෂේක් කරලා අරන් තියෙන්නේ. බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා. ඩ්‍රයි ජින් ප්ලස් සේවන කරලා ඕන චිලස් ඉතින් මේම තමයි තියෙන්නේ. මේක ඩ්‍රයි ජින් එකක් තියෙන භාගයක් තියෙන එකකින් කාලක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි මේක ට්‍රයි කරලා බලමු ටිකක් දෙන්න. ඒ වෙනුවට මම හදාගත්තු සුන්හිමි පානෙත් තියෙනවා දන්නා මොකක්ද කියලා බලමු. මේකයි එකතු වුණාම මොන වගේද කියලා. අද දවසේ ස්පෙෂල් සෑන්ඩ්විච් එකක් තමයි මගේ ලයිට් එකට තියෙන්නේ. මේකේ තියෙනවා චිකන් ලිවර් තියෙනවා ලුණු තියෙනවා එතකොට බටර් තියෙනවා ලුණු මිරිස් තියෙනවා මේක තමයි අපි යන්නේ. මොන සුපුරුදු චෝටි ක්ලාස් එකක් තියෙනවා. එහෙනම් චිලස් චියර්ස් චිල් එකේ සෙට් වෙමු. අපුයි හොඳයි හොඳ ටේස්ට් එකක් තියෙනවා ඇත්තටම. ජින් වර්ග වලින් මම කලින් try කරලා තියෙන්නේ ලෙමන් ජින් එක. නමුත් ලෙමන් ජින් එකට මේ ඩ්‍රයි ජින් එක මේ රොක්ලන්ඩ් නයි ඩ්‍රයි ජින් එක කියන්නේ ඇස්කොට් එක ගන්නෙම ඩ්‍රයි ජින් එක ඇත්තටම හොඳයි. ඔයාලා බලන්න අමුතුම ටේස්ට් එකක් තියෙන මේකට බලනවා. දැන් ඉතින් මම ස්ප්‍රයිට් තමයි ගත්තේ. මේක මට සෙට් වෙනවා. අනිත් අයට කොහොමද දන්නේ නැහැ. පොඩක් ඔයාලා try කරලා බලන්න. ඇත්තටම ඩ්‍රයි ජින් එක නම් මරු කියලා වැඩක් නැහැ. ටප්ටක් ගාලා මේකේ ඉවර කරගන්න. මේක තියෙන ෆ්ලේවර් එකත් එක්ක ඇත්තටම මේ කිසිම අවුලක් නැතුව බොන්න පුළුවන්.
guys මේ මගේ තියෙන අන්තිම ෂොට් එක මම සම්පූර්ණයෙන්ම දාගන්නවා අවසාන බිඳුවට මට කියලා ඔන්න බඩු දාගත්තා මම එහෙනම් මෙන්න මේ විදිහට තමයි මේක ඉවර වෙන්න යන්නේ බයිට් එකත් ෂෝක් එකට කැපෙනවා හොඳ ගමු එහෙනම් චියර්ස් ෆිනිෂ් කරන තමයි යන්නේ මගේ මේක ඊට පස්සේ අපි මේක try කරලා බලමු මේක try කරලා කොහොමද feeling එක කියලා මම අනිවාර්යයෙන්ම කියන්නම් ඔයාලා පල්ලේ comment එකක් දාන්න යන්න වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන් subscribe කරන්න අනිත් කයින්ද බලන්න share කරන්න කියලා අමතක කරන්න එපා චියර්ස් එහෙනම් ගිහලා එන්න සෙට්ටමු ආයෙත් මේ විදිහම වීඩියෝ එකක්